Hi everyone, how are you? ඉතින් දවස් දෙකකට කලින් අපි පටන් ගත්තනේ ගෙදර ඉඳලා නොමිලේම ලේසියෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න විදිය. ඉතින් දැන් අද තුන්වෙනි දවස. ඒ කියන්නේ අපේ ලේසියෙන් ගෙදර ඉඳලා නොමිලේම ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් ඕගලන්ට Facebook live හරහා අද තුන්වෙනි දවස. ඒ කියන්නේ මේ ආරම්භක දිනය. ආරම්භක දිනයේ තුන්වෙනි දවස. හැබැයි මතක තියාගන්න හෙට දවසේ ඒ කියන්නේ සෙනසුරාදා ඉඳලා හෙට ඉඳලා තමයි අපේ පාඩම් මාලාව මුල ඉඳලා පටන් ගන්න. ඒ කියන්නේ හොඳට මතක තියාගන්න අපේ පාඩම් මාලාව පටන් ගන්නේ හෙට දවසේ සෙනසුරාදා හවස 7:30ට sorry සමා වෙන්න සෙනසුරාදා හවස 7:10ට ඒ වගේම සඳුදා හවස 7:10ට. මේ වෙලාවල් දෙකේ තමයි අපි ලේසියෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න මුල ඉඳලා සරලව ලේසියෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න විදිය අපි ආරම්භ කරන්නේ. අද දවසේ මම කිව්වා මම අදත් එනවා තුන්වෙනි දවස් ආරම්භක දවසක් විදියට මම අදත් එනවා. ඒ අද ඉන්නේ ඕගලන්ට තියෙන ගැටලු සාකච්ඡා කරන්න. So what if you have any questions you can ask. ඔන්න අද ඕගලන්ට මොකක් හරි questions ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඕගලන්ට මගෙන් අද අහන්න පුළුවන්. ඉතින් මම මතක් කරන්න ඕනේ මාගේ මේ page එක මේ වැඩසටහන ගොඩක් pages මගින් share කරලා තිබ්බා. කවුද M Heart, සිරියාවති, බුංගියා, like page මේ ඔක්කොම share කරලා තිබ්බා. ගොඩක් ස්තුතියි. ඒ වගේම මේ බලන ගොඩාක් අය share කරලා තිබ්බාද මේ වැඩසටහන. කොහොම හරි මම දැක්කා පහුගිය වීඩියෝ එක 1,50,000කට වැඩි ප්‍රමාණයක් බලලා තිබ්බා. ඉතින් ගොඩක් ස්තුතියි. මම බලාපොරොත්තු වෙනවා අපි මේක තවත් වැඩි දියුණු කරගන්න පුළුවන් වෙයි කියලා. එහෙම වුණොත් අපි ඔක්කොටම එකට එකතු වෙලා ලංකාවටම අලුත් විදියට Facebook එක හරහා හැමෝම බණින Facebook එක හරහා ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඉතින් ඕගලන්ට තියෙන ප්‍රශ්න ඕගලන්ට පුළුවන් අද දවසේ අහන්න මගෙන් මම ඒවට පිළිතුරු දෙන්න බලාගෙන ඉන්නවා. ඒත් එක්කම ඊට කලින් මම පොඩි දෙයක් ඕගලන්ට කියන්න ඕනේ. දැන් හිතලා බලන්න ඊයේ අපි ලිව්වනේ මම කවුද කියලා. අපි ලිව්වා I'm කියලා තමන්ගේ නම. I'm Raman කියලා මම එක්සැම්පල් එකක් දුන්නා. ඊයේ මම I'm Raman කියලා එක්සැම්පල් එකක් දුන්නා. මං හිතන්නේ ඇහෙනවා ඔක්කොටම හරි. මම මේ I'm Raman කියලා එක්සැම්පල් එකක් දුන්නා. ඒ එක්සැම්පල් එක ඕගොල්ලෝ ලිව්වා. මම අද ඕගලන්ට කියනවා පොඩි එක්සර්සයිස් එකක් මේ වෙලාවෙම කරන්න. ඒ කියන්නේ ඕගලන්ට කරන්න පුළුවන් දේ තමයි I'm from මම කොහෙ සිටද එන්නේ? මම ඉන්නේ කොළඹ නම් කොළඹ නම් I'm from Colombo. ඒ කියන්නේ I'm කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් I am කියලා දාන්නත් පුළුවන්. I am I කියලා දාලා am from 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 තමන් ඉන්න පළාත. තමන් මේක මන් දන්නවා ගොඩාක් පිටරට අය බලනවා කියලා. එතකොට තමන්ට පිටරට තමන්ගේ රට දාන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකාවේ නම් ඉන්නේ you can write your village or town. ඕගොල්ලෝ ඉන්න village එක ගම එහෙම නැත්නම් නගරේ දාන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ විදිහට මේ මොහොතේ මං හිතනවා ඕගලන්ට දාන්න පුළුවන් වෙයි කියලා I'm from කියලා තමන් ඉන්න තැන. ඊට පස්සේ මම ඕගලන්ගේ ප්‍රශ්න වලට අද උත්තර දෙන්න බැඳිලා ඉන්නවා සූදානම් වෙලා ඉන්නවා. ඒත් එක්ක මම පොඩි දෙයක් කියනවා. When we are talking English, we face a severe problem. ලොකු ප්‍රශ්නයකට අපි මුහුණ දෙනවා. සරලවම උදාහරණයක් විදිහට ගත්තොත් අපි කියනවා I am going to school කියලා. I am going to school. අපෝ හරිම කැතයි. ඒ කියන්නේ අපි කවදා හරි කතා කරගත්තොත් ඒ කියන්නේ අපි කාත් එක්ක හරි කතා කළොත් school, skirt අන්න එහෙම කතා කරොත් සම්පූර්ණයෙන් වැරදි. We have to improve our pronunciation. අපේ වචන උච්චාරණය වැඩි කරගන්න ඕනේ, හදා ගන්න ඕනේ. ඒ කියන්නේ මම උදාහරණයක් විදිහට කිව්වොත් you should say I am going to school. I'm wearing a skirt. අපි එතන අර යන්න වගේ එක අයින් කරන්න ඕනේ. ඉතින් ඕකට මම අද පොඩි ඒ කියන්නේ ඕගලන්ට උදව්වක් කරන්න ඇක්ටිවිටි එකකුත් දෙනවා. මුලින්ම මේක අහගන්නකෝ. මේක තේරෙන්නේ නැති වෙයි. හැබැයි අහගන්න. Betty bought some butter, but the butter was bitter. So she brought bitter butter to make the bitter butter better. මම කිව්වේ Betty Botter ගැන tongue twister එකක්. දිව පැටලෙන කවියක්. ඒ tongue twisters අපිට එදිනදා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒක ටිකක් අමාරුයි. හැබැයි මම අද ඕගලන්ටත් කරන්න පුළුවන් වෙන්න සරල එකක් කියලා දෙනවා. රතු පාට ලොරිය අපිට කොහොමද කියන්න පුළුවන්? Red lorry. එතකොට අපිට කියන්න පුළුවන් කහ පාට ලොරිය. Yellow lorry. දැන් ඔක්කොම නිකන් තමන් ඔය මේක බලන ගමන් වීඩියෝ එක බලන ගමන් තමන් පොඩ්ඩක් නිකන් කියන්න උත්සාහ කරන්න. Red lorry, yellow lorry. සමහරලාට lolly කියයි, rolly කියයි කමක් නැහැ, ගැටලුවක් නැහැ. ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ red lorry, yellow lorry කියලා මේක බය නැතුව එක දිගට කතා කරගන්න, එක දිගට කියන්න.
එතකොට මේ red lorry yellow lorry red lorry yellow lorry කියලා ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කළොත් දවසකට දෙපාරක් උදේ හවස තමන්ගේ ඉම්ප්‍රූව් ඒ කියන්නේ තමන්ගේ ප්‍රොනන්සියේෂන් කියන එක ඉම්ප්‍රූව් වෙනවා. ඒත් එක්කම තමයි අපි ගමු බල්බ් එක. අපිට කියන්න පුළුවන් red bulb blue bulb red bulb blue bulb කියන එක ඔයගලන්ට කියන්න හැකියාව තියෙනවා. red bulb blue bulb red bulb blue bulb කියලා එක දිගට ඉදිරියේදී කියන්න උත්සාහ කරන්න. එතකොට උදේ හවස ඔය වගේ දේවල් ප්‍රැක්ටිස් කළොත් අපි දන්නෙත් නැතුව අපිට තේරෙන්නෙත් නැතුව අපේ ප්‍රොනන්සියේෂන් එක වචන උච්චාරණය කියන එක වැඩි වෙලා තියෙයි. ඉතින් ඒක හොඳට තේරුම් ගන්න ඒ සරල දේ උදේ හවස දෙකේම කරන්න උත්සාහ කරන්න. එහෙම පුළුවන් නම් ඕගොල්ලෝ ගොඩාක් සාර්ථක වෙයි. එතකොට මේ ප්‍රොනන්සියේෂන් එකට අමතරව අපි එදිනදා ජීවිතේදී කතා කරන දේවල් තියෙනවනේ. ගොඩක් වෙලාවට අපි මේව වරද්දත් ගන්නවා. ඒ වරද්ද ගන්නේ නැතුව කතා කරන්න අපි මොනවද කරන්න ඕනේ? දැන් මම සරලම උදාහරණයක් දෙන්නම්කෝ. අපි උදේ කාවාරි හම්බුනාම morning කියලා කියනවනේ. හැබැයි හරි වචනේ මොකද්ද? හරි වාක්‍ය good morning. එතකොට ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ කියන්න සුබ උදෑසනක් කියන එක. හැබැයි මතක තියාගන්න MORNING morning කියන එකේ තියෙනවා උදෑසන කියන තේරුම. හැබැයි අපි නිකන් කිව්වොත් උදේට morning කියලා. එතන පොඩි ගැටලුවක්. අපි දන්නවා උදේට morning කියන්නේ අර good morning අදහස තමයි කියලා. මම මේ වැඩි දෙයක් කියලා දෙන්නේ. morning කියන එකේ තව තේරුමක් තියෙනවා. MOU අකුරක් આવොත් MOURNING morning කියලා එතන මෝන් කරනවා. ඒ කියන්නේ අපි විලාප දෙනවා, කෑ ගහනවා, අඬනවා, ශෝක වෙනවා කියන තේරුම. ඉතින් අපි කෙනෙක්ට උදේට morning කියලා ශෝක වෙන්න විලාප තියන්න එහෙම අපි උසුබ පතන්නේ නෑනේ. ඉතින් ඕගලන්ට පුළුවන් you can just say good morning කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. එතකොට good morning එකත් එක්ක අපි රැට කියන එක දන්නවනේ. මොකක්ද කියන්නේ? good night. සාමාන්‍යයෙන් නිදා ගන්නකොට good night. මම මගේ පන්තිවල මගේ ක්ලාසස් වල දරුවන්ට ඉවර කරද්දි මම හවස 5ට පන්ති ඉවර කරත් මම ඒගොල්ලන්ට good night කියනවා. හවස 4ට ඉවර කරත් මම good night කියනවා. ඒතර කාට හරි කියන්න පුළුවන් සර්. ඉතින් සර් කොහොමද? දැන් තාම රෑ වෙලා නෑනේ, කළුවර වෙලා නෑනේ කියලා. හැබැයි මේකයි. අපි මේ good night කියලා කියන්නේ මම ආයේ ඒගොල්ලෝ ගෙදරට ගිහිල්ලා පුතේ දුවේ good night මම එහෙම කියන්නේ නෑනේ. මට ආයේ ඒගොල්ලන්ව හම්බ වෙන්නේ නෑ. ඉතින් ඒ හින්දා මට good night කීමේ හැකියාව තියෙනවා. ඉතින් ඕගොල්ලෝ ඔෆිස් එක ඉවරලා එනකොට good night කියන එක හවස උනත් කීමේ හැකියාව තියෙනවා. මම ක්ලාසස් ගැන ගොඩාක් අය අහනවා. මම ඒක ගැන අද මේ වීඩියෝ එක අවසානයේ පැහැදිලි කරන්නම්. ඒ වගේම තව ඔය වගේ ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න. මම ඒවත් පෑ ඔයගලන්ට කතා කරන්නම්. ඊට පස්සේ තව වචන දෙකක් තියෙනවා good afternoon good evening. මෙන්න මේ දෙක. හොඳට මතක තියාගන්න. අපි good afternoon කියලා කියන්නේ 12න් පස්සේ, දවල් 12න් පස්සේ. අපිට දවල් 12ට විනාඩියකට කලින්වත් good afternoon කියලා කියන්න බෑ. ඒ මොහොත වෙනකම්ම good morning කිව්වට වරදක් නෑ. අපි ඉංග්‍රීසි කතා කරන හින්දා. හැබැයි එහෙම කියන්නේ නෑ. හැබැයි ඒ 12න් පස්සේ අපිට 12 1 2 3 වගේ 2 වගේ වෙනකම්ම අපිට good afternoon කියලා කියන්න පුළුවන්. මොකද noon NOON දන්නේ නැති දෙයක් තියෙනවනේ ලියා ගන්න ඔයගලන්ට පුළුවන්. NOON noon කියලා කියන්නේ මධ්‍යහණය කියන එක. දවල් 12 කියන එක. ඒතර දවල් 12ට පස්සේ afternoon අන්න ඒකයි එතන තේරුම. ඊට පස්සේ දවල් 12ට පස්සේ අපි කතා කරාට පස්සේ අපිට හවස කියන්න පුළුවන් good evening කියලා. මේක මතක තියාගන්න good evening කියන්නේ අපිට හවසටත් පොඩ්ඩක් good afternoon කියන්න පුළුවන් ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් දවල්ටත් good evening කීමේ හැකියාව තියෙනවා. හැබැයි good evening කියන්නේ සවස් කාලයේදී අපි කතා කරද්දී. එතකොට අපිට කෙනෙක්ව හම්බුනාම good morning, උදේ නම් good morning, දවල් නම් good afternoon, පොඩක් හවස් වෙලා නම් good evening කියන්න පුළුවන්. හැබැයි හිතලා බලන්න රෑ 7ට 8ට කවුරු හරි කෙනෙක් හම්බුනා කියලා. එහෙ වෙලාවට අපිට පිළිගන්න පුළුවන්ද hello good night කියලා? හොඳටම තියන්න ඒක බෑ. මොකද good night කියලා කියන්නේ සමුගන්නකොට කියන පදයක්. එතකොට කෙනෙක්ගෙන් සමුගන්නකොට තමයි ඔයගලන්ට good night කියන එක කියන්න පුළුවන්. එතකොට සමුගන්නකොට අපිට අනිවාර්යෙන් කියන්න පුළුවන් hello good night, එහෙම නැත්නම් bye good night, එහෙම නැත්නම් take care TAKE take care CARE. මම දැකලා තියෙනවා ගොඩක් අය TC කියලා විතරක් දානවා. ඇයි TC කියලා take care කියන එක දාන්නේ? අපිට දන්නවනම් ස්පෙලිංස් අපි හරි විදිහට දාමුකෝ take care කියලා. TAKE take care. එහෙම නැත්නම් have a nice day. අනේ එහෙනම් වාගේ දවස හොඳට ගෙවන්න. have a nice day. හොඳට තේරුම් ගන්න මම ගොඩක් සිංහල පාවිච්චි කරනවා මේ කාලේ. මොකද ගොඩාක් අය මුල ඉඳලම අවශ්‍යයි කියන හින්දා. ඒත් එක්කම සිංහල විතරක් නෙමෙයි මම කතා කරද්දී ඉංග්‍රීසි කතා කරද්දී උනත් ගොඩක්
හිමින් ඒ කියන්නේ ස්පීඩ් එක අඩු කරලා slowly ස්පීඩ් එක අඩු කරලා මම කතා කරන්න උත්සාහ කරනවා හැමෝටම තේරුම් ගැනීමේ පහසුව ඇති වෙන්න. එතකොට ඊට පස්සේ ගොඩක් අය අහනවා ක්ලාසස් මම ඒකත් ගැන කතා කරන්නම් මම මේ කියලා ඉවරුනහම එතකොට මේ දේ මතක තියාගන්න මම ඒකයි මේ පොඩ්ඩක් ගොඩාක් ස්ලෝ කරලා ඔයගලන්ට කතා කරන්නේ පැහැදිලි වෙන්න කියන එක. ඉතින් දැන් මම අද තව දෙයක් ඔයගලන්ට කියලා දෙන්නම් ඊට කලින් මේ ක්ලාසස් ගැන අහන්න පළවෙනි දේ මේකයි. මගේ ක්ලාසස් තියෙන්නේ මහරගම සිසාරා ලංකාව පුරා තියෙන සිසාරා අධ්‍යාපන ආයතන කියන්නේ මගේ ආයතන මගේ තමයි අයිතිය සිසාරා අධ්‍යාපන ආයතනවල. හැබැයි හොඳට මතක තියාගන්න මම උගන්වන්නේ මගේ මහරගම ක්ලාස් එකේ පමණයි. හැබැයි මන් ළඟට පන්ති ආවත් වෙන ගුරුවරයෙක් ළඟට පන්ති ගියත් හොඳට තේරුම් ගන්න ඉගෙන ගන්නේ ඕගොල්ලෝ තමන් ඉගෙන ගන්න. එතකොට මංගෙන් ඉගෙන ගත්ත කියලා මහා ලොකු විශේෂයක් වෙන්නේ නැහැ. වෙන ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගත්ත කියලා මහා ලොකු විශේෂයක් වෙන්නේ නැහැ. ඉතින් තමන්ට විශ්වාස තමන් දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනෙක් ළඟට යන්න. මොකද මම නම්බර් එක දීලා තිබ්බේ නැහැ. හැබැයි ගොඩක් අය කොහොම හරි නම්බර් එක හොයාගෙන මගේ ක්ලාස් එකේ නම්බර්ස් හොයාගෙන කතා කරලා තිබ්බා. ගොඩාක් අය දුර පළාත් වලින් කතා කරනවා පිටරටිනුත් කතා කරනවා. ඉතින් මම මේ හැමෝටම කියන්නේ මගේ ක්ලාස් එන්න බැරි වීම ගැන දුක් වෙන්න එපා. මොකද මම මගේ ක්ලාස් එකක් ගැනවත් තියෙන දවසක් ගැනවත් අද වෙනකන් කිව්වෙත් නැහැ. මම කියන්න බලාපොරොත්තුකුත් නැහැ. ඒ හින්දා හොඳට තේරුම් ගන්න. ඕගොල්ලෝ කරන්න ඕනේ තමන් මොන පන්තියකට ගියත් තමන් ඉගෙන ගන්න උත්සාහ කරන්න. තමන් කතා කරන්න ඕනේ. මගේ පන්තියට නෙමෙයි කාගේ පන්තියට ගියත් ඔයා කතා කරේ නැත්නම් if you don't talk ඔයා කතා කළේ නැත්නම් you will never speak. ඔයාට කතා කරන්න බෑ කවදාවත්. ඒ හින්දා කතා කරන්න උත්සාහ කරන්න මොන පන්තියකට ගියත්. කොහොම හරි මම ගොඩාක් අය මගේ ෆෝන් නම්බර් කියලානවා තරහ වෙන්න එපා. එකපාර මොකද මම පන්තිවල උගන්වද්දි දරුවන්ට උගන්වද්දි වැඩිහිටියන්ට උගන්වද්දි මේ පන්තිවල උගන්වද්දි මට ෆෝන් එක පාවිච්චි කරන්න බැරි හින්දා මට දුරකථන අංකය මගේ පෞද්ගලික දුරකථන අංකය ලබා දෙන්න විදියක් නැහැ. හිතලා බලන්න 1000ක් 2000ක් එක දිගට කෝල්ස් එනකොට ඒක දරුවන්ට කරන හොඳ නැතිකම. මොකද මම කවදාවත් පන්තිදී ෆෝන් එක පාවිච්චි කරන්නේ නැති නිසා. ඒත් මම මේ වීඩියෝ එක අවසානයේදී මගේ ප්‍රොෆයිල් එකට එන්න මම මගේ ෆෝන් නම්බර් එක දාන්නම් ඕගලන්ට. එතකොට ඒ ෆෝන් නම්බර් එකට ඒක මගේ නෙමෙයි මගේ ආයතනයේ ෆෝන් නම්බර් එක සිසාරා අධ්‍යාපන ආයතනයේ ෆෝන් නම්බර් එක. ඕගලන්ට ඒක ගැන කතා කරලා විස්තර දැනගන්න පුළුවන්. අනේ තරහ වෙන්න එපා. ඉන්ඩිවිජුවල් ක්ලාස් ඒ කියන්නේ තනි පන්ති වලට කතා කරන්න උත්සාහ කරන්න එපා. මම කරන්නේ නෑ ඒකට කෝල් කරලා ඒව අහන්නත් එපා. මොකද ගොඩාක් කාර්යබහුල දුරකථන අංකයක්. ඒ හින්දා අවශ්‍ය දේ හරි විදිහට විතරක් අපි කතා කරගමු ඒ දුරකථන අංකයෙන්. ඒක හොඳට මතක තියාගන්න. එතකොට ඉංග්‍රීසි ගැන ගොඩක් අය අහන හින්දා මම බලාපොරොත්තු වෙනවා පන්තියක් විදිහට මම කළා මම එහෙම මුදල් ලිපීමක් කරන්න බලාපොරොත්තුවක් වෙන්නේ නැහැ. මම මේ වැඩසටහන දිගටම නොමිලේ කරගෙන යනවා. අපි හැමෝටම ඉංග්‍රීසි ඉගෙන ගන්න. මම හිතන්නේ ඒක ගොඩාක් වැදගත් වෙයි. මගේ තනි පන්තියකට ඇවිල්ලා මුදල් ගෙවනවා කියන එක සාර්ථක වෙන්නේ නැහැ. හැබැයි මම අනාගතේ මම බලන්නම් මම හෙට කතා කළා එක දවසක වැඩමුළුවක් දාන්න පුළුවන්ද කියලා ඕගොල්ලන්ට එක දවසක. ඒතකොට ලංකාවේ ඉන්න හැමෝටම මේකට සහභාගී වෙන්න පුළුවන් වෙන්න එක දවසක වැඩමුළුවක් දාන්න පුළුවන්ද කියලා. හැබැයි මට කියන්නේ තනි දවසෙන් ඉංග්‍රීසි කතා කරනවා කියන එක නෙමෙයි. ඒක කවදාවත් කරන්න බෑ. කොහේ හරි ගුරුවරයෙක් දාලා තිනවා නම් එක් දිනෙන් ඉංග්‍රීසි කියලා දින 20න් ඉංග්‍රීසි කියලා that's totally a lie. ඒක සම්පූර්ණයෙන් බොරුවක්. එහෙම කරන්න බෑ. අපි ප්‍රැක්ටිස් එකත් එක්ක තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ. ඒ හින්දා හොඳට තේරුම් ගන්න. මම මේ වැඩමුළුව ගැන මම පුළුවන් විදිහට වැඩ සැලසුම් කළා. හෙට මම කතා කරන්නම්. හෙට දවසේ මම කියන්නම් සෙනසුරාදා අපේ පාඩම දවසේ කොහොමද කරන්න පුළුවන් කියලා. එක් දින වැඩමුළුවක්. ඒකෙන් මම කරන්නේ ඕගලන්ව ඉංග්‍රීසි කතා කරවීමට සූදානම් කිරීමක්. තනියෙන් ඉගෙන ගන්න සූදානම් කිරීමක්. ඒක විතරයි එක දවසේ ඉංග්‍රීසි කතා කරවීමක් නම් මගෙන් බලාපොරොත්තු වෙන්න එපා. මට ඒක කරන්න අපහසුයි. එහෙම මං දක්ෂතාවයක් තියෙන කෙනෙක් නෙමෙයි. So today I taught you few things. First of all I taught you a tongue twister. මම ඔයගලන්ට tongue twister එකක් කියලා දුන්නා. tongue කියන්නේ දිව T O N G U E tongue. එතකොට twist T W I S T twist වෙනවා කියලා කියන්නේ twist කියන එකෙන් අදහස් වෙන්නේ TWIST twist කියන එකෙන් අදහස් වෙන්නේ පැටලෙනවා ඇඹරෙනවා කියන එක. දිව පැටලෙන ඇඹරෙන ඒවට තමයි tongue twisters. මම කියවුවානේ උදේ Betty butter bought some butter but the butter was bitter so she brought better butter to make the bitter butter better කියලා. ඒකත් මම අද මගේ page එකේ දානවා. එතකොට මගේ page එකේ දැම්මම ඕගලන්ට පුළුවන් ඒක බලා ගන්න උච්චාරණය කරන්න. මම සිංහලනුත් දාන්නම්. එතකොට පුළුවන් ඕගලන්ට මේ දේවල් ටික කතා කරන්න. ඊට පස්සේ මතක තියාගන්න red lorry yellow lorry good red bulb blue bulb කියන එකත් කරන්න. ඊට පස්සේ තවත් මම පොඩි සරල එකක් tongue twist එකක් අද දවසේ ප්‍රැක්ටිස් වෙන්න. විශේෂයෙන් වැඩිහිටියෝ මේක කරන්න දැන් ඇත්තරම් පරක්කු වැඩි. අපේ දිවවල් කටවල් උගුරවල් හැදිලා ඉවරයි. පොඩි දරුවෝ ඉන්නවනම් නංගිලා මල්ලිලා දුවලා පුතාලා ඉන්නවනම් අනිවාර්යෙන් මේවා ප්‍රැක්ටිස් කරවන්න. එතකොට
red bulb blue bulb වගේම ඕගලන්ට කියන්න පුළුවන් good bulb bad bulb කියලා. good bulb bad bulb. හොඳ bulb එක good bulb bad bulb නරක bulb එක. ඒ විදිහට පොඩ්ඩක් උච්චාරණය කරන්න එතන අපි දේවල් කතා කරනවා අපිට පුළුවන් වෙයි. තව ඉදිරියේදී දිවට අවශ්‍ය වෙන අපේ කටහඬට අවශ්‍ය වෙන දේවල් මම ඕගලන්ට කියන්න බලාපොරොත්තු වෙනවා. දැන් වෙලාව මං හිතන්නේ ලං වෙලා තියෙන්නේ අවසානයටත්. ඉතින් ඕගොල්ලන්ට තියෙන ගැටලු මං කිව්වා අහන්න කියලා ගොඩක් අය ඒ වගේ ප්‍රශ්න අහුවේ පන්ති සහ ඒව සම්බන්ධයෙන් ඉංග්‍රීසි සම්බන්ධයෙන් ප්‍රශ්න අහුවනම් මං ගොඩාක් සතුටු වෙනවා ඊට වඩා අපිට කතා කරන්න පුළුවන්කම තිබ්බ හින්දා. හැබැයි මං හිතනවා මං අද ගොඩාක් ඕගොල්ලන්ට වැදගත් දේවල් කිව්වල් දුන්නා කියලා එදිනදා ජීවිතේට අවශ්‍ය වෙන දේවල් ඒ වගේම අනාගතයට ඉංග්‍රීසි කතා කිරීමට අවශ්‍ය වෙන දේවල්. ඉතින් මේ ටික අනිවාර්යෙන් ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරලා හෙට මාත් එක්ක එකතු වෙන්න සෙනසුරාදා දවස් 7:10ට හෙට ඉඳලා සෙනසුරාදා සහ සඳුදා පමණයි මම ඕගලන්ව හම්බ වෙන්නේ. මගේ ව්‍යාපාර කටයුතු සහ මගේ ඉගැන්වීම් කටයුතු තියෙන හින්දා මට අනිත් හැම දවසකම එන්න අපහසුයි. හැබැයි සෙනසුරාදා සහ සඳුදා රෑ 7:10ට මම හැමදාම ඕගොල්ලන්ට එනවා. මම ඇවිල්ලා මේ වගේ වැඩසටහනක් ඕගොල්ලන්ට කතා කරනවා. ඕගොල්ලන්ට කරන්න පුළුවන් දෙයක් තමයි චන්දුක ලෝපේස් පේජ් එකට ලයික් කරන්න. ඒක ලයික් කරලා ඒකේ විස්තර තියෙනවා. ඊට අමතරව මම මේ වීඩියෝ එකේ උඩින් දාලා තියෙන ලින්ක් එක easy english කියලා group එකක්. ඒ group එකේ ගොඩාක් අපි කතා කරනවා. මම මේ group එකත් එක්ක ඉන්නවා. මම ඕගොල්ලෝ අහන ප්‍රශ්න වලට ඒ group එකේදී ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඉතින් ඒ වගේ දෙයක් අපි ඒ විදිහට කරමු. එතකොට මේ වැඩසටහන මම දිගටම කියන්නේ මට හැකිතාක් අඩුම ගානේ මාස 3ක් හෝ 4ක් මම කරන්න බලාපොරොත්තු වෙනවා. මේක එක දිගට නොනවත්වා මොන අසනීපයාවත් මොන දෙයාවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඕගලන්ට තියෙන එකම දෙකයි. ඒ කියන්නේ මේකෙන් මම හැමදාම කියනවා මට කිසිදු ලාභයක් නැහැ. එකම ලාභය තමයි ඕගලන්ට ලැබෙන මේ ලොකු වාසිය නොමිලේම ලැබෙන දේ. ඕගලන්ට කරන්න තියෙන මේක ෂෙයා කරන්න, පේජ් වල බලන අය ෂෙයා කරන්න, group තියෙනවා නම් group වල ෂෙයා කරන්න. ඒ විදිහට මේ වැඩේ කරන්න. අනිත් එක තමයි මම නම්බර් එක දෙන්නම් මේ අවස්ථාවේ නැත්තම් මට පස්සේ දැම්මොත් මේ නම්බර් එක හොඳට මතක තියාගන්න. ක්ලාසස් සම්බන්ධයෙන් කියන්නේ දුර අය කතා කරන්න එපා. ගොඩක් වෙලාවට වැඩක් වෙන්නේ නැහැ. මහරගම අවට අය අහන අයට තමයි ගොඩාක් වාසියක් වෙනවා නම් වෙන්නේ. 0777 670 600 හොඳට මතක තියාගන්න. ක්ලාසස් ඉන්ඩිවිජුවල් ඒ වගේ ගෲප් ක්ලාස් ගැන කතා කරන්න හදන්න එපා. ඒකට මම කෙහෙමත් කෙරෙන්නේ නැහැ. ඒ හින්දා ඔයගලන්ට පුළුවන් අර දේවල් ගැන කතා කරන්න. එක්කෙනෙක් අහලා තිනවා sir each one nobody everybody ඒ වගේ දේවල් ගැන කතා කරන්න පුළුවන්ද කියලා. මෙහෙමයි හොඳට මතක තියාගන්න. මම සරලව කතා කරොත් everybody everyone කියලා කියන්නේ හැම දෙනෙක්ම. ඒ කියන්නේ මට කියන්න බලන්න everyone stand up ඔක්කොම නැගිටින්න කියලා මට කියන්න බලන්න. එතකොට මුළු පන්තියම නැගිටීවි. everyone stand up. එතකොට මට කියන්න බලන්න no one stand up. no one කියන්නේ කවුරුත් එපා. no one කිසිවෙක් එපා. no one stand up කියන එකෙන් අදහස් වෙන්නේ කවුරුත් නැගිටින්න එපා. ඒ කියන්නේ කවුරුත් නැහැ කියන එක. someone කියන එකෙන් අදහස් වෙනවා කවුරුන් හෝ කියන එක. someone somebody කියන එකෙන් අදහස් වෙන්නේ කවුරුන් හෝ. ඒ කියන්නේ someone stand up පන්තියේ කවුරුණත් මට අදාළ නැහැ. someone stand up කවුරු හරි එක්කෙනෙක්. anyone එකෙන් අදහස් වෙන්නේ අන්න ඒ වගේ තේරුමක්. පන්තියේ සිසුන් 50ක් ඉන්නවා නම් 50න් කවුරු හරි කෙනෙක් නැගිටින්න මට මේ උදව්වට. ඉතින් මේ වගේ දේවල් මතක තියාගන්න. මේ වගේ ප්‍රශ්න අහන්න මම උදව් කරනවා. මම දන්නේ නැති දේවල් ගොඩාක් අඩුයි. දන්නේ නැති දේවල් තිබ්බත් මම හොයලා හරි ඔයගලන්ට උදව් කරනවා. මොකද මම නොදන්න දේවල් උගන්වන්නේ නැහැ. නොදන්න දේවල් උගන්වන ගුරුවරු ළඟට යන්නත් එපා. ඒක ගැටලුවක්. හරි. ඉතින් එහෙනම් මම අද සමුගන්නයි හදන්නේ. මම නම්බර් එක දුන්නා. මම නම්බර් එක දාන්නම්. හොඳට මතක තියාගන්න. ඒ අර වැඩමුළුව හා සම්බන්ධයෙන් තමයි එතන ගොඩක් දේවල් සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ. මම බලන්නේ මේ වැඩමුළුව උනත් නොමිලේ කරන්න උත්සාහයක් තමයි මම කරන්නේ. හැබැයි මට ඒ ශාලාව සහ නිබන්ධන මොකක් හරි ඒවට මොකක් හරි තියෙයිද මම දන්නේ නැහැ. ඒක නොමිලේම කරන්න මම ඒක ගැන කතා කරලා මට හැකි කෙනෙක් හිටියොත් ඒ විදිහට කරන්න මම ඒක සාකච්ඡා කරලා හෙට දැනුවත් කරන්නම් සෙනසුරාදා දවසේ. ඉතින් එහෙනම් හෙට 7:10ට හම්බ වෙමු. හෙට සිට තමයි අපි පටන් ගන්නෙ මුල සිට ඉංග්‍රීසි හරි විදියට ඉගෙන ගන්න එක. ඒ හින්දා අනිවාර්යෙන් නෝට්බුක් එකක් පොඩි නෝට්බුක් එකක් හරි කමන්නේ අඩුම ගානේ කොළ කෑල්ලක් හරි කමන්නේ. මේකේ ලියන්න නෙමෙයි. මම කියන වචනයක් තිබ්බොත් ඒ වචනය ඕගොල්ලෝ පොඩ්ඩක් ලියා ගන්න. විශේෂ දෙයක් තිබ්බොත් ලියා ගන්න තමයි ඒක තියෙන්නේ. ඒ වගේ නෝට්බුක් එකක් තියාගන්න. මම හිතන්නේ ගොඩාක් අය view කරන හින්දා වීඩියෝ එක ස්ටක් වෙනවා. මම දන්නේ නැහැ පැහැදිලිද නැද්ද කියලා. කොහොම හරි ඕගොල්ලන්ට පුළුවන් ඒ වචනේ ලියා ගන්න. ඒ වගේම තමන්ගේ අයියලා අක්කලා නංගිලා මල්ලා දුවලා පුතාලා ඉන්නවනම් අම්මලා තාත්තලා ඉන්නවනම් ඒ අයත් එක්ක කතා කරන්න උත්සාහ කරන. අම්මා come here sit I am hungry මට බඩගිනි let's eat
අපි කමු, let's eat. ඔන්න ඔය විදිහට වචන පාවිච්චි කරන්න උත්සාහ කරන්න. ඉතින් මම හිතනවා මොකක් හරි පිස්සුවක් ඕපදූපයක් බල්ලා ඩේටා කපා ගන්නවට වඩා මේ වගේ වැදගත් දෙයක් බල්ලා ඩේටා කපා ගන්න එක වටිනවා කියලා. ඉතින් එහෙනම් අපි හම්බ වෙමු හෙට හවස 7:10ට. හෙට ඉඳලා මම හම්බ වෙන්නේ දවස ගානේ නෙමෙයි. සෙනසුරාදා සහ සඳුදා පමණයි. සෙනසුරාදා හා සඳුදා හවස 7:10ට අපි හම්බ වෙමු. අනිත් අයවත් දැනුවත් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් මම අදට සමුගන්නවා. I'm going to meet you again on Saturdays and Mondays. On Saturdays and Mondays at 7:10 p.m. So I will see you tomorrow. Good.